වැඩම අරගෙන යනවා අර බානාහෙකුත් අරගෙන මම ඉතින් කඩේට ආවා. බලන්නත් අපේ ලංකාව වගේද කියලා කරනවා. ඉතින් කඩේට ආවා. මේ පැත්තේ තියෙන ඔක්කොම දීපිස්සල මාස් මාළු හැම දෙයක්ම තියෙනවා. මිකරෝනියන් තියෙනවා, මාජි තියෙනවා. ඉතින් මම මාජි එකක් ගත්තා. බලන්න හැම දෙයක් තියෙනවා. ඉතින් තක්කාලි එකකුත් ගත්තා. මඩ මල්ලගෙන ඉන්නේ. ලංකාවේ වගේ පොල් තියෙනවා. කීයල් තියෙනවා. ඉවතම තියෙනවා. ඒක මොනවද? අර ada කොළ සගේ. Katanya gitu ya. Nah, itu mesti ya. Segera jejak nih lagi. Itu udah mesti namanya itu mas. Attention please. All staffs on duty. Please. Video කරන්න බෑ ඉතින් අර හරි අමාරු සෙනග ඉන්නවනේ මේ සෞදියේ නිසා ඒ සෙනග පේන්නේ නැති වෙන්නේ වීඩියෝ කරන්න ඕනේ ඒක නිසා ඉතින් බයෙන් වීඩියෝ කරගත්තා කොහොමද හරි එනොත් තෙබි යන කුරුකොම් ආන දෙවරි කුරුකොම් දෙගේගා මේ ඔක්කොම සැමන් වර්ග මේ පැත්තේ තියෙන ඔක්කොම සැමන් වර්ග මේ පැත්තේ මේ ඔක්කොම මේ පැත්තේ කුල් ඔක්කොම බීම ඔක්කොම බීම වර්ග හටි නෝ ඉතින් මම තාත්තේ වැඩ කරන්නේ මේ කම්පැනි එක මරයි ඒ මරයි Makan bitter එක සෝස් bitter අපෝම රටේ ඉඳි වරගෙන කළු පාට ඒවා තියෙනවා කුරුකොම් කහ හොයන්නේ හොයාගන්න කොහෙද කියලා චුට්ටක් බලන්න ඇවිදින් මේ පැත්තේ ඔක්කොම කිරි වර්ග ඔක්කොම මේ පැත්තේ කිරි බලන්න පිළිවෙල ජරාව චුට්ටක්වත් නැහැ ඒ තරම් පිරිසිදු බලන්නකෝ මේ කඩවල වල තියෙන පිරිසිදුකම මේ පැත්තේ ඔක්කොම කෝපි කහ හෙව්ව නෑනේ හොයාගන්න මේ ඔක්කොම ඔලිව් ගෙඩි ඔලිව් තෙල් තියෙනවා මේ පොල්
පැත්ත තමයි හෙව්වේ. කහ තියෙනවා කහ වර්ග ඉතින් ගොඩක් තියෙනවා જાති. කවුබි මොන් ඇට මොනවද තියෙන්නේ. ඉතින් මම ගත්ත බඩු ටික මේ ගානත් එක්කම දාලා තියෙනවා නේ. නේද කොයි සෙනවද? මම ඉතින් මේකත් අග කරගෙන මඩු මල්ලගෙන යනවා ඉස්සරහින් මම අග කරගෙන. ඒත් ඔක්කොම පාන් රොටි බිස්කට් වගේ ඒ කියන්නේ කල් තියාගන්න ඒවා තියෙනවා. ඉතින් මම යනවා ඉතින් වෙගින් කේක් කරලා ඔක්කොම පාන්. මේකට තියෙන ඔලිව් කෑම වර්ග ඔලිව් ගෙඩිය එක තියෙන මේකත් ප්ලාස්ටික් බඩු. මේකත් එක්ක ප්ලාස්ටික් පිටින් පූස් පැටියකින් ගෙදරනේ පූසන්ට කෑම ආදියම් chocolate chocolate yogurt dua lagi nih ibarat nah itu nyata sama kayak bayai video කරන්න මේ පොඩි ටිකක් ඉන්නවා. අද මෙතන බලල කරගෙන යනවා ඕල්ටයි. Yane hah? Ya, kita balik kita dulu lagi nih dan ini අපි මොනවද ටිකෙන් කරනවා ඒ බඩු ටික අරගෙන යනවා. ගෙදරට ගිහිල්ලා දෙනවා. බඩු ටික කිසිකස් කියන්නේ අපිට ගන්න විතරයි තියෙන්නේ. යාළුවා ගිහිල්ලා දෙනවා. බඩු ටික. අන්න ඉතින් සෞදිය. තව මාසෙයි අපි ඉතින් ලංකාවට යනවා. අවසාන අත්දැකීම. සෞදියේ ඉන්නම්. මේ වීඩියෝ මතකයක් විදියට අපිට තේරෙන්නේ නේද? කොල්ලා යන වේගයට අපිට යන්න බෑ ඉතින්. යල්ලා නෝද? යන වේගයට යන්න බෑ මමත් යනවා ඒ වේගයටම නෝද? තාලිසර. ටික්මන්ට යනවා. ගිහින් ඉන්න දුර අපිට යන්න බෑ යා යන වේගයට. අපිට තුවන්න තමයි වෙන්නේ. යන වේගයට යන්න බෑ ඉතින්. මම මැඩම් දාලා යනවා. බඩු ටික ගන්නත් ඕනනේ. අන්න අපේ ගෙදර. අර සුදු පාටට තියෙන්නේ තමයි අපේ ගෙදර. ගේ ළඟට නම් කොල්ලා හද. ගෙදර කොහෙද අහනවා? අන්න ගේ ළඟට ආව කොල්ලා. තෝන බඩු ටික අරගෙන. අපි දෙන්නත් ඒ පස්සෙන් දුවනවා. ඒකයි.